Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද යන්නේ solo date එකක්. solo date එකක් කිව්වට ගමන ආරම්භ කරන්න නම් solo date එකක් විදිහට නෙමෙයි. මොකද රටේ ඉඳන් ආපු මගේ යාළුවෙක්ව බලන්න තමයි මුලින්ම යන්න හදන්නේ. එයා මට කිව්වා එයාලගේ පල්ලිය අවුරුදු 6ක් තියෙනවා. මට පල්ලියට එන්න පල්ලියේදී හම්බ වෙමු කියලා එයා කිව්වා. දැන් මං මගේ බෑග් එක ලෑස්ති කරගෙන ගෙදරින් යන්න තමයි හදන්නේ. සමහර යාළුකම් තියෙනවා කවදාවත් ඇස් දෙකට දැකලා නැති වුණත් හිතින් මාර විදිහට බැඳිච්ච. මේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන සවුන්ඩ් ගැන වැඩි ගණන් ගන්න. ඇත්තටම මං හිතන්නේ හැම ගෑනු ළමයාම මේ වගේ කියුට් දේවල් දැක්කම ගන්න නැතුව ඉන්න බෑ ඇත්තටම. ඔන්න මං ලෑස්ති වෙලා නම් ඉවරයි. දැන් තියෙන්නේ මට යන්න තමයි. මේ තියෙන්නේ හදිසියෙම නෝ ලිමිට් එකට ගිහින් අරන් ආපු පොඩි ළමයි දාන මුදු සෙට් එකක්. දැන් මං බස් එකට යන ගමන් තමයි ඉන්නේ. මෙන්න මෙයාව තමයි මං දුරකතර ගෙවාගෙන බලන්න ආවේ. අවුරුදු 7ක කම්බා දින නැත්තම් වැඩක් නෑනේ නේද? ඉතින් මං එතනට ගිය ගමන් මෙයාලා කර හිටියේ කම්බා දින එක. මට වෙන වීඩියෝ ක්ලිප්ස් නම් ගන්න බැරි වුණා. අනුතුම් සහල් කිරි බතකට බෙම් පුරන්න හැකිවයි දුඹේ හුරතල් හීන අරන් හිනා වෙන්න හිතුණයි. මට ඉස්සරහට උන දේවල් නම් වීඩියෝ කරන්න බැරි වුණා. දන්නේ නැතුව වෙලාව ගිහිල්ලා ටිකක් හවස් වෙගෙනත් එනවා. ඉතින් මං හිතුවා අද සෝලෝ ඩේට් එකක් යන්නේ. ඒක නිසා මේක ඉවර වෙච්ච ගමන්ම one girl face යන්න. ඔන්න ඉතින් මගේ වැඩේ හරි. දැන් one girl face එකට යන පික් මේකකුත් දාගෙන මේ ඉන්නේ one girl face එක කිට්ටුවෙමයි. අපි දැන් one girl face එකට ඇවිල්ලා ඉන්නේ. මං ආපු ගමන්ම කරේ කන්න ගියපු එක තමයි. මං බඩ පිරෙන කන්න මොන හරි ඕඩර් කරලා ඊට පස්සේ මේ වගේ පැණි රස දෙයක්කුත් ඕඩර් කරා. මේක නම් ඇත්තටම රසට තිබ්බා. පෝන් රයිස් එකයි මොකද මන්ද චිකන් එකකුයි තමයි ගත්තේ. ඊට පස්සේ මං චොකෝහොලික්ස් එකට ගිහිල්ලා බොන්න දෙයක් ගත්තා. මේකේ නම උනේ මොකද්ද රෝස්ටි හරි මොකක් හරි එහෙම එකක්. මේක මං ගිහින් ගත්ත නිව්ටෙලා බ්‍රවුනි එකක්. මේක ඇත්තටම ගොඩක් රහට තිබ්බා. මේකට හොඳට නිව්ටෙලා හැමත් දාලා තිබ්බා. ওই වීඩියෝ එකේ පේනවා ඔය ඇතුළට එහෙම හොඳට ඒවා කාලා ඉවරුණු ගමන්ම මං one girl face mall එකේ පොඩ්ඩක් ඇවිදින්න තමයි ගියේ. මට one girl face එකේදී මගේ යාළුවෙක්වත් හම්බුණා. ඊට පස්සේ මං shopping කරන්න තමයි ගියේ. එතනදී මං ආස වුණ ඇඳුම් ටිකක් මං ගත්තා. පැය ගාණක් one girl face එක වටේ ඇවිදලා ඊට පස්සේ ආයෙත් මගේ ළමා මානසිකත්වය එළියට ඇවිල්ලා නික් නැක් එක හොයන් ගියා. ඔය එක cute accessories ටිකක් ගන්න. මාරුම වැඩේ කියන්නේ අයියා කෙනෙක් one girl face එක වටේ කට්ටියට මල් බෙද ගියා. ඉතින් එයා මටත් මලක් දුන්නා. කලින් මලක් ලැබිලා තිබ්බ නැති නිසා ඒගර නම් මං සතුටු වුණා. කොහොම හරි උදේ ආපු ගමන ගෙදර යන්න ලං වෙද්දී හවස 4 විතර වුණා. ගෙදර යන්නත් රෑ වෙන නිසා මං ගෙදර යන්න තමයි මේ හදන්නේ. ගෙදර යන්න පික්නික් එකක් දාගෙන මං ගෙදර යන ගමන් තමයි ඉන්නේ.
මේක මගේ දෙවනි vlog එකනේ. ඉතින් අඩුපාඩු එහෙම ගොඩක් ඇති. ඉස්සරහට තව මේ වගේ vlog අරන් එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් thank you for watching my video.